මං ඔයාව දාලා යනවා රවිඳු. අපි මේක නවත්තමු. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි. අනේ තරුෂි මම කියන දේ අහන්නකෝ. මම වෙනස් වෙන්න. මට තව එක chance එකක් දෙන්න. තවත් මේක ඉවසුව ඇති. මම යනවා. අනේ තරුෂි. ආයි මට මෙසේජ් කරන්න එපා. තරුෂි යන්න එපා තරුෂි. අනේ තරුෂි ඉන්නකෝ. අනේ ඉන්න. තරුෂි! අම්මා! මොකද බూరు? අනේ මේක හරියන්නේ නෑ බං. මට තරුෂිව නිතරම මතක් වෙනවා. කණ්ඩ ගියත් තරුෂි, ලැට්ටකට ගියත් තරුෂි, නාන්න ගියත් තරුෂි. මට මේක යාළු කරගන්න මොකක් හරි විදිහක් කියහන්කෝ. දාලා ගියුන් ආයේ මොකටද බං? සුවරකට මේකට වෙන කොල්ලෙක් ඇති. ඔබ මේ මකුලක් කතා කරනවා. මට මේක යාළු කරගන්න විදිහක් කියහන්. ආවා. මේ අපි මේකට වශීකරුකමක් කරමු. අයියෝ. හා කරමු. ඔබට පුළුවන්ද? බෑ මට බෑ. මන් දන්න කපුවෙක් ඉන්න උට පුළුවන්. ලොකු ගාණක් යයිද? මම ලොකු ගාණක් ඉල්ලන්නේ නෑ. බෝතලයක් දීලා වැඩේ ෂේප් කරමු. දැන් යන්කෝ. දැන් බෑ මට දෝනි බාන්න යන්න තියෙනවා. අනේ මේ උඹේ දෝනි වගේද බං? මගේ දෝනි. මෙන්න මේ වාරේ උඹේ දෝන්ට වෙන කාවාරි හම්බෙන්න කියන් අපි යන් වැඩේ කරගන්න. කියපිය දැන්. තොපි දෙන්න මොකටද ආවේ? මෑනියෝ මෙයාගේ ගෑල්ලා මේ දාලා ගිහිල්ලා. තොපි තරක්. මොකද තෝ දාලා ගියේ? අනේ දන්නේ නෑ මෑනියෝ. ඒක ගියා. උගේ මූණ දැක්කාම ඉතින් කෙල්ලෙක්ට ඉන්නේ ඉතින්ද? කියපිය දැන් මම මොකද කරන්න ඕනේ? මෑනියන්ට කියලා යාළු කරගන්න ඉතින් වසියක් කරගන්න ආවේ මෑනියෝ. දැන් ඉතින් තෝ වශියක් කරන්න පඳුරු ගෙනාවද? ඔව් ගෙනාව මෑනියෝ. ගනින්. ඈ? ඔය මොකද කරන්නේ? ඒ පඳුර ගන්න හදන්නේ එළියට. මේ දෙන්නේ. පද බොල යකෝ. මෙව්වනේ පඳුරු. හරි. අපි හැමදාම ගමු. තොට වශියක් නෙවනේ. ඉඳපිය මම මතුල දෙන්න. මේක බොහොම බලගතු වශියක්. හරිද? ඔබ මේක අරන් ගිහිල්ලා පාපිස්සයට වලලපු ගමන් කෙල්ල පිස්සියක් වගේ උඹේ පස්සෙන් එන්නේ. දාගම්. අපේ ගෙදර පාපිස්සයටද? තෝගේ ගෙදර පාපිස්සයට නෙමෙයි යකෝ කෙල්ලගේ ගෙදර පාපිස්සයට වලලපා. මම වැරදි දෙයක්ද ඇහුවේ බං? දෙයියෝ කොප කරන්න දුවා. කෑ ගන්න එපා බූරුව කවුටරිය හේ. බය වුණා යකෝ. මේ වරින් කවුරු හරි ඉන්න කලින් මේක ටක් ගාලා පාපිස්සයටින් දාමු. ඔව් බබා ඉතින් තරුසිනෝ ඔයා දන්නවනේ මම ඔයාට ගොඩක් ආදරේනේ බැටියෝ. බබා පොඩ්ඩක් ඉන්න. බබා අම්මා කෝල් එකක් ගන්න පොඩ්ඩක් ඉන්න. හෙලෝ බබා මං අම්මත් එක්ක කෝල් එකක හිටියේ. නෑ බං. බලන් ගියා මේකේ උඹට අනිත් හැමෝටම ආදරේ කරලා නෑ. ඒක එහෙම නෑ බං. ඔය තරුෂි කියන නමේනේ අවුල තියෙන්නේ. තරුෂි කියන්නේ ඔක්කොම එකයි. පිස්සු දානේ. ඔයාට මාව සැකද? මම ඔයාට ගොඩක් ආදරේනේ බැටියෝ. පුතා මල්ල කෙලියයි. තරුෂි නෙවෙයි යකෝ නූලෙන් පැන්නේ. තරුෂිගේ මල්ලි. මල්ලේ මොකද මේ? රවිඳු අයියා වරෙන් යන්න. අනේ රවිඳු අයියා දෙන්න මට උම් එකක් ඔහම ඉන්න උම් එකක් දෙන්න උම්මා අනේ උන්නක් කිරිය රවිඳු අයියා රවිඳු අයියා